YouTube channel එකට අදත් සියලු දෙනාම බොහොමත් ආදරෙන් පිළිගන්නවා. අද දවසේදී දියවැඩියාවේ කාණ්ඩ සම්බන්ධව කතා කරන්න හිතුවා. ඉතින් දියවැඩියාවේ කාණ්ඩ 3ක් විදිහට දක්වලා තියෙනවා. එකක් තමයි type 1 නැත්නම් පළවෙනි වර්ගය. මේ පළවෙනි වර්ගය කියන එකේදී වයස අවුරුදු 30ට අඩු කුඩා දරුවන්ගේ සහ තරුණ ළමයින්ට තමයි මේ දියවැඩියාව වැළඳිලා තියෙන්නේ. ඒකට මේගොල්ලොන්ගේ ඉන්සුලින් නිෂ්පාදනය සිද්ධ වෙන්නෙම නැහැ. ඉතින් එතකොට අපිට ඉන්සුලින් බාහිරින් දෙන්න වෙනවා දරුවගේ පැවැත්ම සහ ජීවිතේ රැකගෙන යන්න රුධිරයේ ග්ලූකෝස් මට්ටම අවශ්‍ය ප්‍රමාණයට තියාගන්න ඉන්සුලින් පිටතින් ලබා දෙන්න සිද්ධ වෙනවා. දෙවෙනි කාණ්ඩයට අයත් වෙන අය ගත්තම ඒගොල්ලොන්ගේ ඉන්සුලින් නිෂ්පාදනය වෙනවා. නමුත් ප්‍රමාණවත් නැහැ. අනිත් එක තමයි හරි ක්‍රියාකාරීත්වයක් නැතුව යනවා නිපදවන ඉන්සුලින් ප්‍රමාණය මදිකම නිසා. එතකොට ප්‍රමාණය මදි වීම ක්‍රියාකාරීත්වය අඩුවීම මෙන්න මේ හේතු මත ඉන්සුලින් අඩුකම හේතුවෙන් දියවැඩියාව වැළඳිලා තියෙනවා. එතකොට මේ අයට ආහාර සහ ඖෂධ වලින් දියවැඩියාව පාලනය කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. උනන්දු වෙනවා නම් අපි හැමෝම දන්න විදිහට මේක ගැන උවමනාවෙන් ක්‍රියාත්මක වෙනවා නම් මේගොල්ලන්ට පුළුවන් වෙනවා දියවැඩියාව පාලනය කරගන්න ආහාර වලින් සහ ඖෂධ වලින්. බොහෝ වෙලාවට අපි ඖෂධ ප්‍රතිකාරයට ගියයින් පස්සේ ඖෂධ අරගෙන එහෙම නැත්නම් ආහාර ඕනතරම් අරගෙන කිසිම පාලනයකින් තොරව ආහාර ගන්න ගමන් තමයි ඖෂධ ගන්න අපි සූදානම් වෙලා ඉන්නේ. මේක නෙමෙයි ආහාර වලින් පාලනය වෙනවා කියන්නේ සීනි සහිත ආහාර, පිටි අධික ආහාර මේවා ටිකක් අඩු කරලා යම් මට්ටමකින් අපිට ගැළපෙන ආකාරය සකස් කරගන්න පුළුවන්. මේක තමයි අවශ්‍ය විදිහට සකස් කරගත යුත්තේ. මොකද වෛද්‍යවරයාට පුළුවන් ඉන්නේ ඔබේ වාර්තා බලලා ඊට අදාළ ඖෂධ ප්‍රතිකාර නියම කරන්න. නමුත් ඔබට පුළුවන් ආහාර රටාව කෙසේ සකස් කරගත්තොත්ද අපේ ලේවල තියෙන සීනි ප්‍රමාණය පාලනය කරගන්න පුළුවන් වෙන්නේ කියන එක ඔබටයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ගර්භණී සමය තුල වැළඳෙන දියවැඩියාව තියෙනවා. ඒතකොට මේ ගර්භණී සමය තුල වැළඳෙන දියවැඩියාව ගත්තම ඒක ආහාර සහ ඖෂධ මගින් පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ගර්භණී කාලේදී තමයි මේ දියවැඩියාව මතුවෙන්නේ. ඊට කලින් තිබිලා නැති කෙනෙකුට ගර්භණී සමයේදී එන්න පුළුවන්. සමහර විට කෙනෙකුගේ ආහාර සහ ඖෂධ වලින් පාලනය කරන්න යද්දී ඒ අයටත් ඉන්සුලින් වගේ දෙයක් දෙන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මොකද පෙති වලින් අපිට පාලනය කරගන්න බැරි වෙන නිසා. ඉතින් එහෙම වුණාම ඒගොල්ලෝ ගර්භණී සමය අවසන් වුණත්, ඒ කියන්නේ දරුවා ලැබුණයින් පස්සෙත් වසරකට වතාවක් වගේ සුගර් ලෙවල් එක බලා ගන්න ඕනේ. කියන්නේ ෆාස්ටිං බ්ලඩ් සුගර් එකක් අවම වශයෙන් අවුරුද්දකට වතාවක්වත් බලන්න ඕන. මොකද ඒගොල්ලොන්ගේ නැවත සුගර් වැඩි වෙන්නේ නැත්නම් දියවැඩියාව මතු කරන්න හැකියාව තියෙන නිසා. ඉතින් ආහාර පාලනයත් එක්ක මේ පරීක්ෂණයත් දිගින් දිගටම කරගන්න ඕන. ඒක තමයි අපිට කරන්න තියෙන දේ ගර්භණී සමයේදී දියවැඩියාව මතු වුණ කෙනෙකුට නම්. ඉතින් ඒ වගේම තමයි මේ ඉන්සුලින් දෙන අවස්ථා කීපයක් තියෙනවා. ඒක මම අර මුලින් කිව්වා වගේ අපිට ගර්භණී සමයේදී සමහර විට දෙන්න වෙනවා. සමහරවිට ඖෂධ වලිනුත් ආහාර වලිනුත් පාලනය කරගන්න බැරි අවස්ථාවක් ආවොත්, කොම වගේ අවස්ථාවක් ආවොත් මේ වගේ අයට ඉන්සුලින් දෙන්න වෙනවා. ළඟට කුඩා දරුවන්ට, ඒ කියන්නේ type 1 වල ඉන්න දියවැඩියා රෝගීන්ට ඉන්සුලින් දිගටම දෙන්න වෙනවා. ඊට අමතරව ශල්‍ය කර්මයක් වෙලාවකදී, ඒ වගේම ඒ හදිසිම අවස්ථාවකදී මේ අයට ඉන්සුලින් ලබා දෙන්න සිද්ධ වෙනවා తాවකාලිකව. ඒ කියන්නේ යථා තත්ත්වයටපත් උනයින් පස්සේදී අපි ඉන්සුලින් නතර කරන එකක් තමයි දකින්න හම්බ වෙන්නේ. ඒක අපිට වෛද්‍ය නිර්දේශය මත තමයි සිදු වෙන්නේ. ශල්‍ය කර්මය අවසන් වෙලා යථා තත්ත්වයටපත් වෙනකොට එයාට ඉන්සුලින් දෙන එක නතර කරනවා. තදබල අසනීපයකදී සහ ශල්‍ය කර්මයකට තමයි විශේෂයෙන් ඉන්සුලින් ලබා දීම සිද්ධ වෙන්නේ. එතකොට ඉන්සුලින් ගත්තම ඉන්සුලින් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි සත ඉන්සුලින්, අනිත් එක මානව නැත්නම් හියුමන් ඉන්සුලින් කියන එක. එතකොට දැනට ලංකාවේ සත්තුන්ගෙන් ලබා ගන්න සත ඉන්සුලින් එක භාවිතා කරන්නේ දැනට ලංකාවේ භාවිතා කරන්නේ මානව ඉන්සුලින් නැත්නම් හියුමන් ඉන්සුලින් කියන එක තමයි පාවිච්චි කරන්නේ. අපිට මේක බැක්ටීරියා සහ ඊස්ට් කියන දෙකෙන් සකස් කරගන්න ඉන්සුලින් එකක්. මේක තමයි බොහෝ වෙලාවට ලංකාවේ දැනට පාවිච්චි කරන්නේ. ඉතින් මේ ඉන්සුලින් වල ක්‍රියාකාරීත්වයත් එක්ක ඉන්සුලින් කොටස් 3කට වෙන් වෙලා තියෙනවා. මොනවාද? කෙටි කාලීන ඉන්සුලින්, අන්තර්
අන්තර්කාලීන සහ ද්විත්වකාලීන ඉන්සියුලින් කියලා මේ කොටස් තුනට වෙන් වෙලා තියෙනවා. එතකොට කෙටි කාලීන ඉන්සියුලින් එකක් පැය 8ක් 12ක් වගේ කාලයක් ක්‍රියාකාරීත්වය පවතින. ඒක ක්‍රියාකාරීත්වයේ අනුව තමයි කොටස් වලට වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මේ ක්‍රියාකාරීත්වයේදී දවසට 3 සැරයක් ඉන්සියුලින් ලබා දෙනවා නම් බොහෝ වෙලාවට මේ කෙටි කාලීන එක තමයි ලබා දීලා තියෙන්නේ. ඊළඟට අන්තර්කාලීන ඉන්සියුලින් එක ගත්තාම පැය 12ක් 20ක් වගේ කාල සීමාවක් ඉන්සියුලින් එක ක්‍රියාත්මක වෙලා තියෙනවා ශරීරය තුළ. ඊට අමතරව දවසට එක වතාවක් දෙන ඉන්සියුලින් එක අපි කියනවා ද්විත්වකාලීන ඉන්සියුලින් කියලා. ඒ කියන්නේ මේක දවසට එක වතාවක් පැය 24ක් විතර කාලයක් ඉන්සියුලින් එක ක්‍රියාත්මක වෙනවා. ඒ රෝගියාගේ තත්වය මත රෝගියාගේ තියෙන ඉන්සියුලින් නිෂ්පාදනය සහ ක්‍රියාකාරීත්වය මත රෝගියාට අවශ්‍ය වෙන පරිදි වෛද්‍ය නිර්දේශයන් ඒ විදිහට ලබා දෙනවා. එතකොට ඉන්සියුලින් විද ගන්න කෙනෙක් බොහෝ වෙලාවට ඉන්සියුලින් විදින්න අපි නිවසේදී ඉන්සියුලින් විදින්න අවවාද දීලා නැත්නම් ඒකට පුහුණු කරලා රෝහල් වලින් එළියට එන රෝගීන් අපි දකිනවා. එතකොට දීර්ඝ කාලීනව ඉන්සියුලින් ලබාගත යුතු රෝගීන් ඉන්නවා නම් එයාට ඉන්සියුලින් ලබා ගැනීම සිද්ධ කරන්න වෙනවා දිගින් දිගටම. ඉතින් ඒ වගේ අවස්ථාවක මට අද දවසේදී කියන්න විශේෂයෙන් අවශ්‍ය වුණේ ඉන්සියුලින් භාවිතා කරන කෙනෙක් නම් දිගටම භාවිතා කරන්න පුරුදු කරලා තියෙනවා නම් රෝගියා වෙන්න පුළුවන් නැත්නම් රෝගියාගේ ළඟම ඥාතියෙක් වෙන්න පුළුවන් බාරකාරයෙක් වෙන්න පුළුවන් ඉන්සියුලින් ලබා දීමට පුහුණු කරපු කෙනෙක් රෝහලේ රෝගියා ගෙදර යැවීමට පෙර පුහුණු කරලා තියෙනවා. ඒකට මේ පුහුණු වෙච්ච කෙනා හරියටම ඉන්සියුලින් එකක් ලබා දිය යුතුයි. මොකද ඉන්සියුලින් ප්‍රතිකාරයත් එක්ක විස බීජ ශරීරගත වෙන්න පුළුවන්. රෝගියාට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒතර රෝගියා ඉන්සියුලින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඊළඟට රෝගියා ඉන්සියුලින් විද ගන්න නැතුව අතාරින්න පුළුවන් මේකේ ඇති වෙන වේදනාව. අන්න ඒක නිසා මම ඉන්සියුලින් ප්‍රතිකාරය ගැනීමේදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව ටිකක් කතා කරනවා. මොකද ඉන්සියුලින් එකක් විද ගන්නකොට ප්‍රධාන ආහාර වේලකට පැය කාලකට කලින්, ඒ කියන්නේ විනාඩි 15කට විතර කලින් තමයි ඉන්සියුලින් එක විද ගන්න ඕනේ. එතකොට මේ ඉන්සියුලින් බොහෝ වෙලාවට අපි කියන්නේ ෆ්‍රිජ් එක නැත්නම් සීතකරණ එක තියලා තියන්න කියලා. මොකද උෂ්ණත්වයට මේ ඉන්සියුලින් විනාශ වීමේ හැකියාව තියෙන නිසා. එතකොට ඉන්සියුලින් තැම්පත් කිරීමේදී සීතකරණයක් නැත්නම් තබා ගන්න ආකාරات පැහැදිලි කරනවා. මොකද වතුර භාජනයකට දාන විදිය ඒක වෙනම කතා කරන්න ඕන එකක්. මම අද දවසේදී ගැන කතා කරන්න ඒක පස්සේදී කතා කරනවා. ඊළඟට විනාඩි 10ක් 15කට කලින් සීතකරණයෙන් එළියට ගන්න ඕන කියලා මම කිව්වා. ඒකට විනාඩි 10ක් 15කට කලින් එළියට ගත්තම මේක විදින්න කලින් අපි හොඳින් අත් දෙක සෝද ගන්න ඕන. පිරිසුදු කර ගන්න ඕන සබන් දාලා. රෝගියා නම් එහෙම නැත්නම් රෝගියාගේ බාරකාරයා හොඳින් අත් දෙක සබන් දාලා හොද ගන්න ඕන. මොකද අත්වල තියෙන විස බීජ ශරීරගත වෙන්න පුළුවන්කම නිසා. ඒත් එක්කම එයාට දෛනිකව එහෙම නැත්නම් දවසට 3 වතාවක් වගේ ඉන්සියුලින් ප්‍රතිකාරය කරනවා. මේ සැරින් සැරේ මේ තුවාල වීමත් එක්ක ඉදිකටුව චූටි එකක් වුණාට ඒ තුවාලයෙන් විස බීජයක් ඇතුල් වෙන්න පුළුවන්. ඒත් එක්කම විදින ස්ථානයත් හොඳින් පිරිසුදු කරගන්න ඕන. නාලා ඇඟ හොදලා පිරිසුදු වෙලා ඉන්නවා වගේම මේ ස්ථානයේ යම් විදිහකට හැම මතු පිට දාඩියත් එක්ක තැවිරිච්ච විස බීජ මොන හරි තියෙන පුළුවන් නිසා තමයි මෙහෙම කරන්නේ. ඊළඟට හරිම ඉන්සියුලින් එකද කියලා බලන්න ඕන. රෝහලේදී නියම කරලා තියෙන ඉන්සියුලින් එකමද අපිට ලැබිලා තියෙන්නේ. මේ වගේ දිනවක වනුත් එක්ක අපිට හරියද නැත්නම් එක්ස්පයර් වෙච්ච නැත්නම් නිෂ්පාදනය කල්ලිකුත් වෙච්ච එකක්ද කියන එකත් අපි සැකහැරලා දැනගන්න ඕන විදිනකොට. අනිත් එක තමයි එක ළඟ තව ඖෂධ වර්ග තිබුණොත් එහෙම මේවා මිශ්‍ර වෙන්න පුළුවන්. ඒ හින්දා පැහැදිලිවම එක වෙන් කරලා තියාගන්න ඕන වගේම විදින්න ඉස්සරින් බලන්න ඕන. ඒකට ඉන්සියුලින් කුප්පියේ මූඩිය නැත්නම් අර වහලා තියෙන රබර් කොටසෙන්නේ අපි ඉන්සියුලින් සිරින්ජයට ගන්න. අන්න එතන හොඳට පිරිසුදු කරන්න ඕන. ඒකේනොත් විස බීජ එකතු වෙන්න පුළුවන්කම තියෙන නිසා තමයි මෙහෙම කියන්නේ. ඊළඟට අපේ සිරින්ජයට ඉන්සියුලින් ගන්න ඉස්සරින් අතේ හෙලවීමක් කරන්න. ඒක අතේ මෙහෙම රෝල් කරලා තමයි ඉන්සියුලින් එක අරගන්නේ. ෆ්‍රිජ් එකේ තිබිලා පොඩ්ඩක් අවක්ෂේප ගතියක් තියෙන පුළුවන් තැම්පත් වෙච්ච ගතියක් ඖෂධයේ පහළට. ඒක නිසා අතේ රෝල් කරලා හිමීට ඉන්සියුලින් එක දිය කරගන්න ඕන. නැත්නම් ඇතුලේ තියෙන කොටස් හරියට දිය වෙන්නේ නැති වෙනවා. බෙහෙත් වල ඖෂධීය ගුණය අඩු වෙන්න පුළුවන් නිසා. අපිට ගන්න කියලා නියමිත මාත්‍රාවක් තියෙනවා. අපි කියමුකෝ යුනිට් ප්‍රමාණය 10ක් 12ක් ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි එතකොට අපි සිරින්ජයට ඊට සමාන වායු ප්‍රමාණයක් ඇදලා ගන්න ඕන. සිරින්ජයට වායු ප්‍රමාණය අරගෙන ඒ වායු ප්‍රමාණය බෝතලයේ තුලට විදලා බෝතලයේ අනිත් පැත්ත හරවලා තමයි ඊට සමාන ප්‍රමාණයක් අපි ඉන්සියුලින් සිරින්ජයට ගන්න. එතකොට මේ ගත්ත
ගත්ත සිරින්ජේ තියෙන ඉන්සුලින් ප්‍රමාණය තමයි රෝගියාට එන්නත් කරන්නේ. ඒතකොට රෝගියාට එන්නත් කරන්නේ කොහොමද? එන්නත් කරන්න කොච්චර කාලයක් ගන්නවද? මේවා අපිට ගොඩක් බලපානවා රෝගියාගේ අර ප්‍රතිකාරයට තියෙන කැමැත්ත නැත්නම් අකමැත්ත ඇති කරන්න. විශේෂයෙන් ඒක විදින ආනතිය ඊළඟට කුප්පිය අපි එළියෙන් අරන් තියලා සීතල අඩු වෙච්චහම වේදනාව අඩු වෙන එක ඊළඟට හරියට ක්‍රියාත්මක වෙන විදිහට ඉන්සුලින් එක අපි කියනවා දිය කරගන්න එක නැත්නම් සෙලවීමට භාජනය කරන මේ සියලු දෙයින් බලාපොරොත්තු වෙන්නේ අදාළ රෝගියාට අදාළ ඉන්සුලින් ප්‍රමාණය ලබා දීමෙන් දියවැඩියාව පාලනය කර ගැනීම. එතකොට මේ අතර වැඩිහිටි නැත්නම් දෙවන ගණයේ දියවැඩියාව තියෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් ආහාරයෙන් කොහොමද මේක පාලනය කරගන්නේ කියන එකත් දිගින් දිගටම ඔයා උවමනාවෙන් අවධානය යොමු කරලා මේ කටයුත්තේ නියරුණොත් ඔයාට පුළුවන් වෙනවා දියවැඩියාව පාලනය කර ගැනීමට ආරම්භක අවස්ථාවේ සිටම ක්‍රියාත්මක වුණොත් ඔයා දක්ෂයෙක් නැත්නම් ඔයා යහපත් චර්යාවෙන් ඒ වැඩේ කරගෙන ගියොත් කියන්නේ ආහාර පාලනය කියන එක යහපත් ජීවන රටාවට තියෙන එකක්. එතකොට ඒ පාලනයත් එක්ක යනකොට ඔයාට පුළුවන් වෙනවා ඉන්සුලින් වලට නොගිහින් නැත්නම් ඉන්සුලින් නැතුව නැත්නම් වෙනත් බෙහෙතක් නැතුව පාලනය වීමක් කරගන්න. බොහෝ වෙලාවට ශරීරයේ ඉන්සුලින් නිෂ්පාදනය අවම වෙලා නම් ක්‍රියාකාරීත්වය ඉන්සුලින් වල ක්‍රියාකාරීත්වය අවම වෙලා නම් මේක කරන්න බෑ. නමුත් අපිට පාලනයක් කරගන්න පුළුවන් රෝගීන් ඉන්නවා. ඉතින් ඒ දායකත්වයත් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා. ඉන්සුලින් ලබා දීම ගැන කතා කරේ ඔයාට වේදනාව අඩු කරන්න. ඉන්සුලින් දෙනකොට සිරින්ජය ඇතුළට වායු බුබුලක් ඇවිල්ලා තිබ්බොත් ඒක රෝගියාට වේදනාවක් ඇති කරන තත්ත්වයක්. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ විනාඩි 10ක් 15කට කලින් ගන්න කියන්නේ සීතල නිසා රෝගියාට වේදනාවක් ඇති වෙනවා. මේක දිනපතා විඳින නිසා වේදනාව දැරීම එපා වෙනවා. අපහසු වෙනවා. අන්න ඒක නිසා තමයි මේ පිළිවෙලට මේ වැඩේ කරන්න ඕන කියන එක කිව්වේ. ඉතින් බොහොමත්ම ස්තුතියි. ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේක සුදුසු නම් මේකේ තව මොනවා හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ලයික් එකක් දාන්න ෂෙයා කරන්න තවත් ඔයා දන්න ඕන දන්න අයට මේක බලන්න අවශ්‍යයි කියලා හිතෙනවා නම් ස්තුතියි.